ආයුබෝවන්. අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ ලාල්කාන්ත මහත්තයාගේ. එහෙම නැත්නම් ලාල්කාන්ත ඇමතිතුමාගේ අලුත් නිවස ගැන. පසුගිය දින කිහිපය පුරාම ලංකාවේ විවිධ YouTube නාලිකාවල් වල, විවිධ Facebook page වල මේ සම්බන්ධයෙන් ලොකු කතා බහක් ඇති වෙලා තියෙනවා. ඉතින් අපි කතා කරන්න සූදානම් වෙන්නේ මේ වන විට අවධානය යොමු නොවුණු මේ ලාල්කාන්ත මහත්තයාගේ නිවස සම්බන්ධ කාරණා කිහිපයක් ගැන කතා කරන්න. ඒකින්ද අපේ වැඩසටහන අවසන් වෙනකන් නරඹන්න කියලා ඔබට ඉල්ලීමක් කරනවා. ඒ වගේම ඔබ තවමත් අපේ නාලිකාව subscribe කරලා නැත්නම් දැම්මම subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා නැත්නම් bell icon එක click කරලා notification on කරගන්න. අපි මේ මතක් කිරීම නිතරම ඔබට කරන්නේ. අපි දන්නවා ඔබ අපේ වැඩසටහන නරඹනවා. හැබැයි සමහර වෙලාවට ඔබට අමතක වෙලා තියෙන්න පුළුවන් subscribe කරන්න. ඒකින්ද දැම්මම subscribe කරන්න. අපි ලංකාවේ දේශපාලනය ගැන, කාලීන හා සමාජීය සිදුවීම් ගැන ඇත්ත කතා කරන නාලිකාවක්. අපි හැම වෙලෙම දත්ත සහ තොරතුරු මත පදනම් වෙලා තමයි ඔබට වැඩසටහන් ඉදිරිපත් කරන්නේ. අපි කිසිම වෙලාවක අපිට හීනෙන් පේන දේවල්, අපිට හිතන දේවල්, දෙයියෝ ඇවිල්ලා කියන දේවල් ඔබත් එක්ක බෙදාගන්නේ නැහැ. ඒකින්ද අපි ඔබට විශ්වාසයෙන් අහන්න, නරඹන්න හැකියාව තියෙනවා. ඉතින් ඔබට ආරාධනා කරනවා අපේ නාලිකාවත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා. ඉතින් අද දවසේ මාතෘකාව ලාල්කාන්ත මහත්මයාගේ නිවස. පසුගිය සතිය පුරාවටම ලංකාවේ සමාජ මාධ්‍යයේ වැඩිපුරම කතා වෙච්ච මාතෘකාව තමයි මේ ලාල්කාන්ත මහත්මයාගේ නිවස. ලංකාවේ කුෂිකර්ම, වාරිමාර්ග, පශු සම්පත් හා ඉඩම් අමාත්‍යවරයා තමයි ලාල්කාන්ත මහත්මයා. ඒ ලාල්කාන්ත මහත්මයා අලුත් නිවසක පින්කමක් පවත්වලා තිබ්බා. ඒ පින්කමට ජනාධිපතිතුමා, අගමැතිතුමිය ඇතුළු විශාල පිරිසක් සහභාගී වෙලා තිබ්බා. මේ පින්කමට අදාළ ඡායාරූප, වීඩියෝ සමාජ මාධ්‍ය පුරා ඉතාම වේගෙන් සංසරණය වුණා. ඉතින් මේ වීඩියෝ බලපු, මේ ෆොටෝ බලපු හැම දෙනෙක්ම අහපු ප්‍රශ්නයක් තමයි කොහොමද ලාල්කාන්ත මහත්මයාට මේ වගේ නිවසක් හදන්න හැකියාවක් ලැබුණේ කියලා. ලංකාව ඇතුලේ තියෙන සමාජ පිළිගැනීමත් එක්ක නිවසක් කියන්නේ කෙනෙක්ගේ සමාජ මට්ටම මනින දෙයක්. ඒ වගේම නිවසක් කියන්නේ ඕනෑම මිනිසෙක්ගේ මූලික අවශ්‍යතාවයක්. ඉතින් ලාල්කාන්ත මහත්මයා හෝ වෙනත් කෙනෙක් නිවසක් හැදීම, හොඳ මට්ටමක නිවසක් හැදීම කිසිසේත්ම අපි ඊර්ෂ්‍යා කරන, වෛර කරන කාරණයක් නෙමෙයි. අපි සතුටු වෙනවා ඕනෑම මිනිසෙක් තමන්ගේ ජීවිතයේ ජයග්‍රහණයක් විදියට නිවසක් ඉදිකිරීම ගැන. හැබැයි මෙතන අපිට සතුටු වෙන්න බැරි කාරණයක් තියෙනවා. එහෙම නැත්නම් ප්‍රශ්නාර්ථගත කාරණයක් තියෙනවා. ඒ තමයි ලාල්කාන්ත මහත්මයා කොහොමද මේ වගේ දැවැන්ත නිවසක්, මේ වගේ ඉහළ වටිනාකමක් තියෙන නිවසක් ඉදිකලේ කියලා. මොකද ලාල්කාන්ත මහත්මයාම කියලා තියෙන විදියට ඔහු පසුගිය කාලයේ පුරාම පූර්ණ කාලීනව දේශපාලනය කරමින් බොහොම දුෂ්කර ජීවිතයක් ගත කරපු කෙනෙක්. ඒ වගේම එහෙම වත්කම්, ව්‍යාපාර, එහෙම කිසිම දෙයක් ගැන ඔහු සඳහන් කරලා නැහැ. මොකද කෙනෙක්ගේ නිවස එහෙම නැත්නම් වෙනත් වත්කම් සම්බන්ධයෙන් බලනකොට ඒ වත්කම් උත්පාදනය වෙච්ච ආකාරය ගැන පැහැදිලි චිත්‍රයක් තියෙන්න ඕනේ. ව්‍යාපාර, එහෙම නැත්නම් දේපල, එහෙම නැත්නම් රැකියාවන්, මොනවා හරි දෙයක් තියෙන්න ඕනේ ඒ වත්කම් උත්පාදනය වීමේ හැකියාවක් තියෙන. ඒ වත්කම් උත්පාදනය වෙන මට්ටමට වඩා දේපලක් තියෙනවා නම් එන්න එතන ප්‍රශ්නකාරී තත්වයක් ඇති වෙනවා. ඉතින් ලාල්කාන්ත මහත්මයාම කියන විදියට ඔහු පහුගිය පාරේ පුරාම ජීවත් වෙලා තියෙන්නේ මාදි වෙල තියෙන മന്ത്രി නිවාසවල. ඉතින් අපිට වීඩියෝ පටයක් හම්බුණා. ඒ වීඩියෝ පටය ඔහු පැහැදිලිවම කියනවා ඔහු ජීවත් වෙච්ච ආකාරය සම්බන්ධයෙන්. අපි විනාඩියක් අරගෙන මේ වීඩියෝ පටය බලමු. මම හිතන විදියට 2020 වගේ කාලවකවානුවේ පටිගත කරපු වීඩියෝ පටයක්. මේ වීඩියෝ කරන්නේ ජනතා විමුක්ති පෙරමුණට බොහොම හිතවත් සිසිර යාපා කියන මාධ්‍යවේදී මහත්මයා තමයි මේ ඉන්ටර්විව් එක ලාල්කාන්ත මහත්මයාත් එක්ක කරන්නේ. අපි විනාඩියක් අරගෙන ඒ ඉන්ටර්විව් එක බලමු. කෙඩි ලාල්කාන්ත මම කොහොමද කියන්නේ සහෝදරයා කියන්නද? සමහරු ලාල්කාන්ත මහත්තයා කියනවා, සර් කියනවා, අතරින් පතර වගේ බොහොම අඩුවෙන් හිටලා තියෙනවා. ඊට පස්සේ ලාල් අයියා කියනවා සමහරු. අයියා කියන එකට නම් කැමති නෑ. මම ලාල්කාන්ත කියනවා. කෙඩි ලාල්කාන්ත. මචං කියලා කියනවා. කියනවා මචං කියලා කියනවා නේ. ඒක හරි. ඒක මට අමතක වෙච්ච දෙයක් මචං. කෙඩි ලාල්කාන්ත ජනකායිකතුරනේ දේශපාල මණ්ඩල සභිකයෙක්. පළවෙනි ප්‍රශ්න මම අහන්නම්. මේ අපි ඇවිල්ලා ඉන්නේ මාදිවල පාර්ලිමේන්තු නිවාස සංකීර්ණයේ D10 කියන ගෙදරට. කෙඩි ලාල්කාන්තට කොහොමද පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාස සංකීර්ණය ගියක් තියෙන්නේ? මේකේ මට අයිතියක් නැහැ. ඉන්නේ කොහමද එහෙනම්? මම මේක භුක්ති විඳිනවා. අයිතියක් නැහැ භුක්ති විඳිනවා. භුක්ති විඳිනවා. මොකද අපිට මේ පාර මන්ත්‍රීකම් 3යි හම්බුනේ. අපිට ඇතුලෙන් තියෙන නිවාස 2යි. මොකද හර්නි සහෝදරී මේ කිට්ටුවම පදිංචි කෝට්ටේ නිසා පාර්ලිමේන්තුවට ළඟයි. ළඟයිනේ එතුමිය කැමතිත් නැහැ කොහොමත් දුන්නත් ගන්නෙ නැහැ. එතුමිය මේක කිල්ලුවේම නැහැ. හම්බෙච්ච දෙකෙන් එකක මං ඉන්නේ. මේක ඇත්තටම අයිතිකාරද? මේක අපේ විජිතේර සහෝදරයාගේ නමට තියෙන්නේ. අයිතියක් නෙමෙයි ඒක. අයිතියක් නමට. නමට දව අඬු සහෝදරයාට එකක් තියෙනවා. ඒකෙත් ඉන්නේ අපේ චන්ද්‍රසේකරන් සහෝදරයා ඉන්නේ. මෙතන මං ඉන්නේ. ඔය මං ඉතින් වෘත්තීය සමිතිය ආපාරේ කොළඹ ඉන්න ඕන ආම ඉන්නද මං අවුරුදු 19ක් මේක ඇතුළේ ඉන්නේ. ඒ කියන්නේ මම පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාස සංකීර්ණය ඇතුළේ. සංකීර්ණය ඇතුළේ අවුරුදු 19ක් ඉන්නවා. ඒක පළවෙනි සැරේ මන්ත්‍රී වුණාට පස්සේ. පළවෙනි සැරේ ආවේ 2001. මේ වීඩියෝ පටේ බොහොම පැහැදිලිව ලාල්කාන්ත මහත්මයා කියන ඔහු පාර්ලිමේන්තුවට ආපු දවස් ඉඳන් අවුරුදු 19ක්
ජීවත් වුණේ මාදිවැල മന്ത്രി නිවාසයේ. මේ වැඩසටහන පත්තිගත වෙනකොට තමයි අවුරුදු 19ක් වුණේ. අපි දන්න විදිහට ඔහු මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වන තුරුම රැඳිලා හිටියේ මාදිවැල മന്ത്രി නිවාස සංකීර්ණයේ. ඉතින් ඒකත් තරත් ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඔහුට අයිතියක් නැති ස්ථානයක තමයි ඔහු පදිංචි වෙලා හිටියේ. විජිත හේරත් മന്ത്രിවරයාගේ අයිතියට තියෙන. එහෙම නැත්නම් ඔහු වෙනුවෙන් වෙන් කරපු മന്ത്രി නිවාසය තමයි ලාල්කාන්ත මහත්මයා රැඳිලා හිටියේ. ඉතින් එතන රාජ්‍ය දේපල අපහරණයක් නැද්ද කියන ප්‍රශ්නය අපිට ඇති වෙනවා. කොහොම හරි ලාල්කාන්ත මහත්මයා කියන විදිහට ඔහු ජීවත් වෙලා තියෙන්නේ මේ මාදිවැල മന്ത്രി නිවාස සංකීර්ණයේ. ඉතින් එතනින් පැහැදිලි ඔහු කොළඹ ප්‍රදේශයේ ඔහුට නිවසක් ඒ වෙනකොට තිබිලත් නැහැ. ඒ වගේම ලාල්කාන්ත මහත්මයා බොහොම ස්ථාන ගණනාවකදී ඔහුගේ ජීවිතය දුෂ්කර ආකාරයට ගත කරන ආකාරය, පවුලේ ආදායම් වියදම් ගැන, ඔහුට ආදායම් මාර්ගයක් නැතිකම ගැන ඔහු කතා කරලා තියෙනවා. මේ මම ඔබට දැන් ඊළඟට ඉදිරිපත් කරන වීඩියෝව ඔහු කරන්නේ 2014 වගේ කාලවකවානුවකදී මම හිතන මට මතක විදිහට මේක උපුල් ශාන්ත සන්නස්කල මහත්මයාගේ අම්මා නවකතාව නිකුත් කරපු මොහොතේදී දේශනයක් කරනවා ලාල්කාන්ත මහත්මයා. මේ දේශනය අතරතුරේ තමයි මේ ප්‍රකාශය, එහෙම නැත්නම් ඔහුගේ ජීවිතයේ දුෂ්කරතාවය, ආදායමක් නැතිවීම, පෞල් ජීවිතය ගත කිරීමට අපහසු වීම, මේ කාරණා ගැන ඔහු කතා කරන. අපි විනාඩියක් අරගෙන ඒ වීඩියෝවත් බලමු. ඒ වීඩියෝ පැහැදිලිවම ලාල්කාන්ත මහත්මයා ඔහු ජීවත් වෙන විදිහ ගැන, ඔහුගේ දුෂ්කරතාවයන් ගැන කතා කරලා තියෙනවා. මගේ දුවගේ අම්මත් 4:00ට නැගිටිනවා. 4ට නැගිටිනවා. උදේ තාමත් රස්සාවට යනවා. හැමදාම අවුරුදු ගාණක් උදේ 4ට නැගිටිනවා. දැන් උසස් පෙළ ඉගෙන ගන්න. ටියුෂන් වලට මාසෙකට රුපියල් 30000ක් විතර විද්‍යා විෂයන් ඉගෙන ගන්න. එයා ගුරුවරයා එයාගේ පඩිය මදි. මට කීයක්වත් හම්බෙන්නේ නැහැ. එයා තනියම මේ දුක දරාගෙන වැඩ කරගෙන යනවා. මං කොහේ හරි රටවටේ ගියාම අපේ සහෝදර සහෝදරියන් දෙන මොනා හරි හාල් ටිකක් පොල් ටිකක් ආදී වශයෙන් විවිධ දේවල් ගෙදෙට්ට ගෙනල්ලා දාන. ඒකෙන් වැඩේ හරියන්නේ. මම කිව්වා රටේම මිනිස්සු අපිට එක එක ප්‍රශ්න කියනවා. අපේ ප්‍රශ්න ගැන කවුරුත් බලන්නේ නැහැ. බලන පිරිසක් ඉන්නවා. මම කිව්වා නෑදෑයෝ මිත්‍රයෝ ඉන්න එකෙක්වත් මාසෙකට රුපියල් 1000ක්වත් දෙන්න අහන්නේ. ගොඩක් අයගේ ප්‍රශ්න කියනවා අය අපි විසඳනවා මැදිහත් වෙනවා. ඒතර නෝනා මගෙන් ඇහුවා ඉතින් ඔයායි බලාපොරොත්තු වෙන්නේ. ඔයා මොකක් හරි කරන්නේ. එයාත් දැන් මට කියනවා එයාගේ පඩියෙන් තනි කෙනෙකුට වැඩ ටික කරගෙන යන්න බැරුව දුවගේ වැඩයි එයාගේ වැඩ ටික කරගන්න බැරුව සෑහෙන දුකක් විඳිනවා. මටත් කියනවා දැන් මොනා හරි කරන්න. එයා දන්නවා මං අවුරුදු 30ක් ගේප් එකේ ෆුල් ටයිම්. අත පහක්වත් හම්බ කරලා නැහැ මේ අවුරුදු 30. දැන් මට එයා කියනවා අවුරුදු 30ක් ෆුල් ටයිම් කරපු මට ඔයත් මොකක් හරි කරන්න බලන්න. ඒ වෙලාව. ඒතර ඒ අම්මා කොළඹින් නමුත් දුක් විඳිනවා. තාම. ඒ කතාව ඇහුවම අපිටත් දුක හිතෙනවා. මොකද තරම් දුෂ්කර ජීවිතයක් තමයි ලාල්කාන්ත මහත්මයා ගත කරලා තියෙන්නේ. දැන් එහෙම දුෂ්කර ජීවිතයක් ගත කරපු මාදිවැල മന്ത്രി නිවාසවල අනුන්ගේ නමට තියෙන മന്ത്രി නිවාසයක ජීවත් වුණු මේ ලාල්කාන්ත മന്ത്രിතුමා, එහෙම නැත්නම් වර්තමාන ඇමතිතුමා කොහොමද මේ වැලිවිට ප්‍රදේශයේ තියෙන කඩුවැල වැලිවිට ප්‍රදේශයේ ජුසේ මාවත කියන ප්‍රදේශයේ තියෙන ජුසේ මාවතේ කොනට යනකොට තමයි මේ නිවස තියෙන්නේ. මේක වෙන්දේසි ඉඩමක කොටසක තමයි මේ නිවස ඉදි කරලා තියෙන්නේ. ආසන්න වශයෙන් පර්චස් 30ක් විතර වෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. තෙමහල් නිවසක්. ඔබ ඡායාරූප වල දකින්න ඇති. ඊටාම නවීන ආකාරයට, ඊටාම සුපභෝගී විදියට මේ නිවස ඉදි කරලා තියෙනවා. ඉතින් මේ ප්‍රදේශයේ ආසන්න වටිනාකම පර්චස් එකක ලක්ෂ 15ක් 20ක් විතර වෙනවා. ඊට වැඩි මිසක් අඩු නම් වෙන්නේ නැහැ. ඉතින් ඒ අනුව බලනකොට ඉඩමේ වටිනාකම විතරක් ලක්ෂ 500කට ආසන්න වෙනවා. නිවසේ ඡායාරූප දිහා බැලුවම මේ වීඩියෝ පටවල නිවස ඉදි කරලා තියෙන ආකාරය දිහා බැලුවම නිවසත් ඊටාම ඉහළ වටිනාකමකින් යුක්ත වෙන නිවසක්. ඉතින් මෙවැනි කෝටි ගාණක උදේපලක් කොහොමද ලාල්කාන්ත මහත්මයා අර වගේ ජීවිතයක් ගත කරමින් ලබා ගත්තේ? ඒ සම්බන්ධයෙන් ඔහු තවමත් කිසිම තැනක පැහැදිලි කිරීමක් කරලා නැහැ. සාමාන්‍ය ලාල්කාන්ත මහත්තයා ජනතා විමුක්ති පෙරමුණෙන් පිට පාර්ශවයන් එක්ක පවා ජනප්‍රියත්වයට පත් වෙලා තියෙන කෙලින් කතා කරන මිනිස්සෙක්, ඇත්ත කතා කරන මිනිස්සෙක්, අමුවෙන් කියන මිනිස්සෙක් විදියට තමයි ලාල්කාන්ත මහත්තයා විපක්ෂයේ අතරත් ජනප්‍රිය. ඔහුට කවුරුත් ගොඩක් වෙලාවට බනින්නේ කරන්නේ නැහැ. මොකද විපක්ෂයේ දේශපාලඥයන් එක්ක පවා ඔහු බොහොම සුහදව කටයුතු කරනවා. කොටින්ම ජනතා විමුක්ති පෙරමුණත් එක්ක බොහොම
ගැටුම් සහගත දේශපාලනයක් කරන විමල් වීරවංශ මහත්මයා එක්ක පවා මේ ලාල්කාන්ත මහත්මයා සුහදව වැඩ කරනවා. ඉතින් එහෙම කෙනෙක්ගෙන් ගොඩක් වෙලාවට ඔහු පහුගිය කාලේ පුරාම මේ කෙලින් කතා කිරීම කියන කාරණෙත් එක්ක විපක්ෂ කණ්ඩායම් අතරත් ජනප්‍රිය වෙලා හිටියා. ඉතින් එහෙම කෙලින් කතා කරන ලාල්කාන්ත මේ ගැන Tamanට නිවස හම්බෙච්ච ආකාරය ගැන තවමත් කොහෙම කිසිම තැනක Tamanගේ සමාජ මාධ්‍යයකවත් පළ කරලා නැහැ. ඔහුට ස්විප් එකක් ඇදුනද? එහෙම නැත්නම් ඔහුගේ අනුරාධපුරයේ තිබ්බ අම්මලාගේ තාත්තලාගේ දීපලක් මොන හරි විකුණුවද? ඒ විකුණපු සල්ලි වලින්ද මේව කළේ? එහෙම නැත්නම් ඔහුගේ දියණියට මොන හරි ආදායම් මාර්ගයක් තියෙනවද? දියණිය ගොඩනගපු නිවසක්ද? එහෙම නැත්නම් කවුරු හරි පරිත්‍යාග කරපු නිවසක්ද? එහෙම නැත්නම් මේ ඔහුගේ නෙමෙයි වෙන මොකක් හරි කාගේ හරි නිවසක්ද? මේ කිසිම දෙයක් ගැන කිසිම පැහැදිලි කිරීමක් කරලා නැහැ. ඉතින් ඒකින් තමයි අපි බලුවා ලාල්කාන්ත මහත්මයාගේ වත්කම් බැරකම් ප්‍රකාශය. ඔබ දන්නවා ලංකාවේ තියෙන වළංගු නීතිය අනුව ලංකාවේ කැබිනට් අමාත්‍යවරුන් තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශයට පත් කරන්න ඕනේ. අල්ලසා දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඔවුන්ගේ වෙබ් අඩවියේ මේ වත්කම් බැරකම් ප්‍රකාශ දානවා. ලංකාවේ ඇමතිවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඔබට අල්ලසා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වෙබ් අඩවියට ගියොත් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි ලාල්කාන්ත මහත්මයාගේ වත්කම් බැරකම් බලන්න අපි ගියා ඒ වෙබ් අඩවියට. එහෙම නැත්නම් අල්ලසා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වෙබ් අඩවියට ගියා. ඒකේ හැම ඇමතිවරයෙක්ගේම වගේ වත්කම් බැරකම් ප්‍රකාශ තියෙනවා. හැබැයි අපිට හැකියාවක් හම්බුන්නේ නැහැ ලාල්කාන්ත ඇමතුමාගේ වත්කම් බැරකම් ප්‍රකාශ හොයාගන්න. ඉතින් අපිට ඒක විශාල ප්‍රශ්නයක්. අපි මේ ගැන කොමිසමෙන් විමසන්න බලාපොරොත්තු වෙනවා. ලාල්කාන්ත ඇමතුමා වත්කම් බැරකම් ප්‍රකාශය දීලා නැද්ද? එහෙම නැත්නම් දීපු වත්කම් බැරකම් ප්‍රකාශය කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කළා නැද්ද? මොකද්ද කියන කාරණේ අපි දැනගන්න බලාපොරොත්තු වෙනවා. කොහොම හරි අපිට මේ වන විට අන්තර්ජාලය හරහා ලාල්කාන්ත ඇමතුමාගේ වත්කම් බැරකම් ප්‍රකාශය බැලීමේ හැකියාවක් නැහැ. දැන් මේ ඇමතිවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ එකතු කරලා සෑහෙන කාලයක් වෙනවා. වෙබ් අඩවියට 2024-25 අවුරුද්ද සඳහා යාවත් කාලීන කරලා සෑහෙන කාලයක් වෙනවා. හැබැයි ලාල්කාන්ත ඇමතුමාගේ වත්කම් බැරකම් ප්‍රකාශය තවමත් අපිට දකින්න හැකියාවක් නැහැ. ඒක අපිට විශාල ගැටලුවක්. අපි මේ ගැටලුව ඉදිරි දිනවලදී විසඳ ගන්න බලාපොරොත්තු වෙනවා. මොකද වෙලා තියෙන්නේ කියලා. ඒකින්ද අපිට හැකියාවක් ලැබුණේ නැහැ ලාල්කාන්ත මහත්මයාගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ මේ කඩුවෙල ප්‍රදේශයේ මේ වැලිවිට ප්‍රදේශයේ තියෙන නිවස ගැන සඳහන් වෙනවද? එහි වටිනාකම් කොහොමද? ඒ කාරණා ගැන හොයා බැලීමේ හැකියාවක් අපිට ලැබුණා. අපි ඉදිරි දිනවලදී ඒ තොරතුරු ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ වන විට තවත් විදියකින් සමාජ මාධ්‍යයේ කැළඹීමක් ලක් වෙලා තියෙනවා. විශේෂ සමාජ මාධ්‍යයේ නෙමෙයි මේ ජනතා විමුක්ති පෙරමුණේ හිතවතුන් අතර. ඔබ දන්නවා ජනතා විමුක්ති පෙරමුණේ හිතවතුන් ඔවුන්ගේ පක්ෂයේ ඉන්න පූර්ණ කාලින දේශපාලනයේ නිරත වෙන පුද්ගලයන්ට උදව් කරනවා. විදේශගත සමාජිකයන්, ඒ වගේම ලංකාව තුල ඉන්න සමාජිකයන් මුදලින් වෙන්න පුළුවන්, ආහාර පාන වලින් වෙන්න පුළුවන්, ඇඳුම් පැළඳුම් වලින් වෙන්න පුළුවන්. ඒ කාරණය හැමෝම දන්න කාරණයක්. මේ മന്ത്രിවරුන්, නැමතිවරුන් ප්‍රසිද්ධියේ කියලා තියෙනවා. Tamanට ඇඳුම් අරන් දෙන්නේ අහවලා, Tamanගේ ෆෝන් බිල ගෙවන්නේ අහවල් යාළුවෝ ටික, Tamanට ගෙදර දෙන්නේ තෙල් ටික ගහලා දෙන්නේ මේ යාළුවෝ. පිටරටවල ඉන්න හිතවතුන් මේ විදිහට උදව් කරනවා. ඔවුන් කියලා තියෙනවා. ඒතර ලාල්කාන්ත මහත්තයාට උදව් කරපු ඔවුන්ගේ හිතවතුන් අතර විශාල කැළඹීමක් ඇති වෙලා තියෙන බවක් කියනවා. මේ කියන්නේ මම නෙමේ ලංකාවේ ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදියෙක් මේ වන විට එංගලන්තයේ වාසය කරන උවින්දු කුලකුල සූරිය මහත්තයා තමයි මේ ගැන කියන්නේ. ඔහු ස්ක්‍රීන් ෂොට් කිහිපයක් එක්කම. ඒ කියන්නේ ඔහුට එවපු ලාල්කාන්ත මහත්මයාට මුදලින් උදව් කරපු හිතවතුන් කිහිප දෙනෙක් ඔහුට එවපු ස්ක්‍රීන් ෂොට් කිහිපයක් එක්කම ඔහු Facebook page පිටුවේ මේ සටහනක් දාලා තියෙනවා. ඒක විශාල බරපතල තත්ත්වයක්. මොකද මිනිස්සු ඇත්තටම ලාල්කාන්ත මහත්තයා ඇතුළු මේ නායකයන්ට උදව් කළේ ඔවුන් බොහොම දුෂ්කර දේශපාලනයක් කරනවා කියන කාරණය උඩ. තමන්ගේ පවුල ගැන, තමන්ගේ දරුවෝ ගැන, තමන්ගේ දියුණුව ගැන හිතන්නේ නැතුව මේ රට වෙනුවෙන් කැප වෙන දේශපාලනයක් කරන හින්දා තමයි ඔවුන්ට බෙල්ට් එකේ ඉඳන් එහෙම නැත්නම් මේස් දෙකේ යට ඇඳුමේ ඉඳන් ජනතාව එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයෝ හිතවතුන් අරන් දුන්නේ. එහෙම ඒ දේවල් වලින් යැපෙමින් ඉඳලා එකපාරට මේ වගේ වත්කම් මතුවෙනකොට මේ ප්‍රශ්නය පසුගිය කාලයේ වත්කම් බැරකම් ප්‍රකාශ එළියට පැමිණීමත් එක්ක වසන්ත සමරසිංහ මහත්මයාගේ ඒ වගේම තවත් විවිධ ඇමතිවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ එළියට ඒමත් එක්ක ඇති වුණා. ඉතින් ඒක යලිත් වටයකින් ඇති වෙලා තියෙනවා. අපෙන් අර වගේ උදව් අරගෙන රුපියල් 1000 2000 උදව් අරගෙන එහෙම නැත්නම් හාල් ටික පොල් ටික අපෙන් අරගෙන තෙල් ටික ගහගන්න මුදල් ටික අපෙන් අරගෙන දැන් මේ മന്ത്രിවරුන් ඇමතිවරුන් මේසා විශාල නිවාස ඉදි කරන්නේ කොහොමද? ඔවුන්ට කොහොමද ඔවුන් වත්කම් තියාගෙන ඒව හංගගෙන හිටියද? එහෙම නැත්නම් ඔවුන් මොන හරි දූෂණයක් අක්‍රමිකතාවයක් කරලාද? ඉතින් මේ ගැන සාධාරණ සැකයක් ඇති වෙනවා විශේෂයෙන්ම මේ උදව් කරපු කණ්ඩායම් වලට. ඉතින් මේ ගැන පැහැදිලි කිරීමක් කිරීම ලාල්කාන්ත මහත්මයා සතු වගකීමක් වෙනවා. ඌට මේකෙන් මිදෙන්න හැකියාවක් නැහැ.
දන්නේ නැහැ. එහෙම නැත්නම් ඒකන නිහඬව සිටීම උත්තරයක් බවට පත් වෙන්නේ නැහැ. ඔහු අනිවාර්යයෙන්ම පැහැදිලි කර යුතුයි. Taman අර වගේ ජීවිතයක් ගත කරමින් මාදිවැල අවුරුදු 20කට අධික කාලයක් ජීවත් වෙමින් බිරිඳගේ පඩියෙන් ජීවත් වෙන බව ප්‍රසිද්ධිය කියමින් හිතවතුන්ගේ උදව්වෙන් ජීවත් වෙන බව ප්‍රසිද්ධිය කියමින් හිටපු ඔහු කොහොමද මේ වගේ නිවසක් ඉදිකලේ කියන කාරණය ගැන දැනගැනීමේ අයිතියක් සමස්ත ජනතාවටත් ඒ වගේම විශේෂයෙන් ඔහුට උදව් කරපු මාලිමාවේ හිතවතුන්ටත් තියෙනවා කියන කාරණේ අපි මතක් කරනවා. ඒ වගේම ඔහු ඒ විදිහට දියුණු වුණා නම් ඒ දියුණුුනේ රහස මේ කෙටි කාලයක් ඇතුළත මේසා විශාල නිවසක් ඉදිකිරීමේ හැකියාව ලැබෙන්න ඔහු දියුණු වෙන්න පාවිච්චි කරපු රහස ගැන අපි හිතනවා ලාල්කාන්ත මහත්තයා ජනතාව දැනුවත් කරනවා නම් හොඳයි. අපිටත් ඒ ක්‍රමවේද පාවිච්චි කරලා දියුණු වෙන්න මිනිස්සු බොහොම බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ වගේ දෙයක් ගැන ලාල්කාන්ත මහත්මයා වසන්ත සමරසිංහ මහත්මයා වගේ කට්ටිය පොත් ලියයි දේශන තියයි කියලා ඔය දේශපාලනය ගැන කතා කරන්නේ නැතුව මිනිසුන්ට ඒ දියුණු වෙන මාර්ගය ගැන කියලා දෙන්න කියලා අපි පොන්චි ඉල්ලීමකුත් ලාල්කාන්ත මහත්මයාගෙන් කරනවා. ඉතින් බලාපොරොත්තු වෙනවා ලාල්කාන්ත මහත්මයා මේ කාරණා ගැන ඉතාම ඉක්මනින් පැහැදිලි කිරීමක් කරයි කියලා. ජනතාවත් ඔබට ඡන්දය දුන්නු පාක්ෂිකයනුත් බොහොම උනන්දුවෙන් ඒ ගැන බලන් ඉන්නවා.